ඔයාට free USDT earn කරන්න පුළුවන් සුපිරිම සයිට් එකක් ගැන තමයි අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ. ඉතින් මේ සයිට් එක කරා ඔයාට ලේසියෙන්ම මුදල් earn කරන්න පුළුවන්. හැම ස්ටෙප් එකක්ම A to Z අපි කතා කරනවා. අලුතෙන්ම ආපු සයිට් එකක් නිසා ඔයාලට පුළුවන් මේ සයිට් එක කරා මුදල් earn කරගන්න. ඉතින් මේ හැම දෙයක්ම අපි වීඩියෝ එකට ගිහිල්ලා මේ A to Z කතා කරමු. වීඩියෝ එකට යන්න කලින් ඔයාලට පුළුවන් අපේ Telegram group වලට ඒ වගේම WhatsApp group වලට join වෙන්න. ඒවට අදාළ link අපි පහළ description එකේ දාලා තියෙනවා. ඉතින් ඒවට join වුණොත් ඔයාලට ඉක්මනින්ම cryptocurrency news ගැන ඒ වගේම ඔයා trade කරනවා නම් ඒවට අදාළ VIP signal මේ හැම දෙයක්ම නොමිලේම අරගන්න පුළුවන්. ඉතින් ඒකත් මතක් කරන ගමන් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොකක්ද මේ site එක සහ කොහොමද මෙන්න මේ site එක කරා ඔයාලා ලේසියෙන්ම මුදල් earn කරගන්න කියලා. හරි මේ වැඩේ කරන්න නම් ඔයාලට සිද්ධ වෙනවා මුලින්ම වෙන්න මේ site එකේ account එකක් හදාගන්න. ඉතින් අපි බලමු කොහොමද මේ site එකේ ඔයාලා account එකක් හදාගන්නේ කියලා. ඒකට ඔයාලට පුළුවන් පහළ description එකේ එහෙම නැත්නම් comment section එකේ තියෙන link එක click කරන්න. ඉතින් මේ විදිහට link එක click කරාම ඔයාලට මෙන්න මේ වගේ page එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මෙන්න මේ page එකට ආවට පස්සේ ඔයාලා මුලින්ම තියෙනවා sign up form එකක් fill කරගන්න. මේකේ පළවෙනි step එක විදිහට ඔයාලා කරන්න ඕනේ ඔයාලා ළඟ තියෙන valid email address එක මෙන්න මේ tab එකට ලබා දෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනට ඔයාගේ phone number එකක් ලබා දෙන්න. ඉතින් මෙතනදී වෙන country code එකක් වැටලා තිබුණොත් අනිවාර්යයෙන්ම මේක LKR කියන එක එහෙම නැත්නම් ශ්‍රී ලංකා කියන එක select කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් phone number එක add කරලා ඔයාගේ password එකක් මෙන්න මෙතනට ලබා දෙන්න. ඉතින් ඒ password එකම ඔයාලට පුළුවන් මෙන්න මේ confirm password කියන තැනට ලබා දෙන්න. ඉතින් මේ විදිහට එකම password එක මේ tab එකට ලබා දීලා ඔයාලට පුළුවන් මෙන්න මෙතනට security pin එකක් ලබා දෙන්න. ඒක ඔයාලට ඉලක්කම් වලින් ලබා දෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට security pin එක ලබා දෙන එකත් ඔයාලා මතක තියාගන්න. මොකද withdraw එකක් ගන්නකොට ඔයාලට අනිවාර්යයෙන්ම මෙන්න මේ security pin එක අවශ්‍ය කරනවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ පහළ ටැබ් එකට ඉන්විටේෂන් කෝඩ් එකක් ඇඩ් කරගන්න තියෙනවා. ඉතින් ඔයාලා අපේ link එක ක්ලික් කළා වුණා මෙන්න මේ ඉන්විටේෂන් කෝඩ් එක ඔටෝමැටිකලිව මෙන්න මේ ටැබ් එකට පිල් වෙලා ඇති. ඊට පස්සේ ඔයාලා තියෙන මෙන්න මේ sign up කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරන්න විතරයි. ඉතින් මේ විදිහට ඔයාලා account එක හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ login කියන ටැබ් එකට ගිහිල්ලා මෙතනදී ඔයාගේ phone number එකයි password එක ලබා දීලා මේකට ලේසියෙන්ම log වෙන්න. හරි මේ විදිහට ඔයාලා account එක log වුණාට පස්සේ ඊළඟට ඔයා කරන්න ඕනේ මේකට deposit එකක් කරගන්න එක. ඉතින් අපි බලමු කොහොමද මේකට මුලින්ම deposit එකක් කරගන්න කියලා. ඒකට ඔයාලට පුළුවන් මෙන්න මේ asset කියන මේ බටන් එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඉතින් මේක උඩ ක්ලික් කරගත්තට පස්සේ ඔයාලා මෙතනදී recharge කියලා බටන් එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ recharge කියන උඩ එකපාරක් ක්ලික් කරලා ඔයාලට පුළුවන් මෙන්න මේ wallet address එක copy කරගන්න. ඉතින් මේ wallet address එක copy කරගෙන ඔයාලා ළඟ තියෙන wallet එකක් ඔයාලා මුලින්ම open කරගන්න ඕනේ. ඉතින් ඔයාලා ළඟ තියෙන Binance නම් එහෙම නැත්නම් Bybit account එකක් නම් ඔයාලට පුළුවන් ඒ wallet එක open කරගන්න. හරි මේ විදිහට ඔයාලා wallet එක open කරගත්තට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් withdraw කියලා option එකක් තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් USDT කියන එක මෙන්න මේ විදිහට search කරලා අරගන්න. ඉතින් මේ විදිහට ඔයාලා USDT කියන පෑයක තෝරගත්තට පස්සේ ඔයාලට තියෙන ඔයා copy කරගත්ත address එක මෙන්න මේ විදිහට මෙතනට copy paste කරන්න. ඉතින් මේ විදිහට copy paste කරලා ඔයාලා තෝරගත්ත network එක තෝරගන්න ඕනේ. ඉතින් අපි TRC20 wallet address එක copy කරගත්ත නිසා network එක TRC20 වලින්ම තියන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතෙන්දී deposit කරන්න යන amount එක සඳහන් කරගන්න. ඉතින් මෙතනදී ඔයාලා deposit කරන්න යන amount එක මෙන්න මේ විදිහට සඳහන් කරලා ඔයාලට පුළුවන් මෙන්න මේ withdraw කියන බටන් එක උඩ එකපාරක් click කරන්න. ඉතින් මේ විදිහට click කරලා ඔයාලට පුළුවන් නැවතත් මෙන්න මේ site එකට ඇවිල්ලා මෙතනදී මේ withdrawal එක confirm කරගන්න. ඉතින් මේ විදිහට ඔයාලා recharge එක කරගත්තට පස්සේ විනාඩි 5ක් විතර ගියාම ඔයාලා බලා ගන්න පුළුවන් ඔයාගේ account එකට මෙන්න මේ විදිහට USDT ප්‍රමාණයක් deposit වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි ඔයාලා මුලින්ම මේ site එකට deposit එකක් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු කොහොමද මෙන්න මේ site එක කරා අපි මුදල් earn කරගන්නේ කියලා. ඒකට ඔයාලා පුළුවන් මෙන්න මෙතන තියෙනවා trade කියලා option එකක්. මෙන්න මේ trade කියන option එකට එන්න. මේකට ආවට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට 3 minute ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් 1 minute ඒ වගේම 5 minute වලින් option තියෙනවා trade එකක් දාගන්න. ඊට පස්සේ ඔයාලා මෙතනින් pairs තියෙනවා තෝරගන්න BTC සහ Ethereum විදිහට. ඉතින් මෙතනින් ඔයාලා short එකක්ද එහෙම නැත්නම් buy එකක්ද කියන එක select කරගන්න ඕනේ. ඒ අනුව තමයි ඒ විනාඩිය ඇතුළත ඔයාලා විනාඩිය select කරගත්තොත් විනාඩිය ඇතුළත ඔයාලා sell එකක් select කරොත් විනාඩියක් ඇතුළත ඒක sell වෙන්න ඕනේ. ඒ වගේම ඔයා buy එකක් select කරොත් ඒ විනාඩිය ඇතුළත ඒක buy වෙන්න ඕනේ. ඒ වගේම ඔයා මිනිත්තු 3 නම් select කරගන්නේ. ඔයා buy එකක් දුන්නොත් විනාඩි 3ක් ඇතුළත ඒක sell එකක් යන්න ඕනේ. ඒ වගේම ඔයා buy එකක් දුන්නොත් ඒක buy එකක් යන්න ඕනේ. ඔයා sell එකක් දුන්නොත් විනාඩි 3ක් ඇතුළත sell එකක් යන්න ඕනේ. ඉතින් මේ විදිහට තමයි මේ process එක එන්නේ. ඉතින් මේකට දාලා group එකකුත් තියෙනවා. මේ group එක කරා ඔයාලට signal ලබා දෙනවා. ඉතින් අපි බලමු මොන time වලටද අපිට මෙන්න මේ signal ලබා දෙන්නේ කියලා. ඒකට දාලා group එකේ link එකත් මම පහළ description එකේ දාලා තියෙන්නම්. හරි ඔයාලට මේ බලා ගන්න පුළුවන් ඉන්නේ ඒ signal group එක. ඒකට දාලා link එක මම පහළ දාලා තියෙනවා. ඉතින් ඒක කරා ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට signal ලබා ගන්න. මේ signal වලට ඔයාලට trade කරලා මුදල් earn කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මේක time එකකට විතරයි ඔයාලට ලබා දෙන්නේ. ඉතින් ඒ time මොනවද කියලා අපි බලමු. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට මේකේ ලංකාවට signal ලබා දෙන time එකක් තියෙනවා.
1:00 සහ 9:00 කියන මෙන්න මේ ටයිම් එකේ තමයි මෙතනදී මේ කට්ටිය මේ සිග්නල් එක ලබා දෙන්නේ. ඒ කියන්නේ මේක බොට් කෙනෙක් කරා තමයි ඔයාලට හම්බෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ ටයිම් එක සහ ඒක හම්බෙන සිග්නල් channel එක ඔයාලට මෙන්න මෙතනින් විස්තර දාලා තියෙනවා. ඉතින් මේක ඉස්සරහට ගියොත් එහෙම නැත්නම් මේක history එකට ගියොත් ඔයාලට මේ විදිහට සිග්නල් ලබා දීලා තියෙනවා. බලා ගන්න පුළුවන්. ඉතින් මේ සිග්නල් වින් කරනවද නැද්ද කියන එකත් මේ විදිහට මේ කට්ටිය ලිස්ට් එකක් ලබා දෙනවා. ඉතින් මේ ටයිම් වල ලබා දීලා තියෙන සිග්නල් ඒ විදිහට වැඩ කරලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි ඔයාලට ස්ට්‍රැටජි එකක් යූස් කරලා මෙන්න මේ ලබා දෙන සිග්නල් වලින් හොඳ ප්‍රොෆිට් එකක් අරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට මෙතනදී සිග්නල් එකක් ලබා දීලා තියෙනවා BTC USDT වල. මෙතනින් ඔයාලට පේනවා ඇති ටයිම් ඩියුරේෂන් එක ලබා දීලා තියෙනවා. ඊට පස්සේ පීරියඩ් එක. මේ පීරියඩ් එක කියන්නේ මොකක්ද කියන එක මම ඉස්සරහට පැහැදිලි කරන්න. ඊට පස්සේ මේක බයි ට්‍රේඩ් එකක්ද දාන්න ඕනේ කියලා ලබා දීලා තියෙනවා. ඊට පස්සේ ඒකට යූස් කරන්න ඕන ගේන් එක X එක ඔයාලට මෙතනින් සිලෙක්ට් කරගන්න අවස්ථාව දීලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් මේ ලබා දෙන සිග්නල් වලට ට්‍රේඩ් කරන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මේක ලබා දීලා තියෙන්නේ 1:00 ඉඳන් ඔයාලට මේ ටයිම් එක බලා ගන්න පුළුවන්. 1:30 ඉඳන් මෙතනදී මෙන්න මේ සිග්නල් ලබා දීලා තියෙනවා. ඉතින් ආයෙ ලබා දෙන්නේ 9:00 කියන ටයිම් එකට. ඉතින් ඒ ටයිම් එකේ ඉඳන් මෙතනදී ට්‍රේඩ් කරන්න පුළුවන් මේකේ ලබා දෙන සිග්නල් වලට. ඒ සිග්නල් වලට ට්‍රේඩ් කරලා ඔයාලට හොඳ ප්‍රොෆිට් එකක් අරගන්න පුළුවන්. හරි අපි බලමු කොහොමද මෙන්න මේ සිග්නල් channel එකට හම් වෙන සිග්නල් වලට හරියටම ට්‍රේඩ් එකක් දාගන්න කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් පළවෙනියටම මෙන්න මෙතන තියෙනවා පීරියඩ් කියලා අයිකන් එකක්. ඉතින් ඔයාලට අපි කලින් දාපු සිග්නල් එකක් මෙතනදී පෙන්නන්නම්. ඔයාලට පේනවා ඇති මේ විදිහට කලින් සිග්නල් එක ප්‍රොෆිට් කරලා තියෙනවා. මෙතනින් ඔයාලා මුලින්ම බලන්න මෙතනින් BTC ද ටයිප් එක දෙන්නේ කියලා. ඉතින් මෙතන BTC හරි Ethereum හරි දෙනවා නම් ඒක මුලින්ම බලන්න. ඊට පස්සේ ඔයාලට ටයිම් එක බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති 1 minute ටයිම් එක. ඊට පස්සේ මෙතනින් ඔයාලට පීරියඩ් එක කියන්නේ මෙන්න මේ වැටෙන අංකේ ඒ වැටෙන අංකෙන් ට්‍රේඩ් එකක් ඊළඟට දාන්න එනවා නම් ඔයාලට පුළුවන් ඒ සිග්නල් එකට ට්‍රේඩ් එකක් දාන්න. ඉතින් ඔයාලට පේන ඉතින් 855 දැන් යන්නේ 867. එතකොට මේක කලින් දුන්න සිග්නල් එක. ඊට පස්සේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් සෙල් ට්‍රේඩ් එකක් තමයි දාන්න කියලා තියෙන්නේ. එතකොට ඔයාලට මෙතනින් සෙල් එක බලා ගන්න පුළුවන්. මේ විදිහට සෙල් එක ක්ලික් කරලා ඔයාලට තියෙන්නේ මෙතන රෙකමන්ඩ් කරලා තියෙන ගාන සිලෙක්ට් කරගන්න. ඉතින් ඔයාගේ තියෙන ගාන අනුව ඔයාලට ඒක බැලන්ස් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේන්නේ නැති දැන් මෙතනදී සිග්නල් දාන්න යන්නේ. ඉතින් අපි බලමු දෙන සිග්නල් ට්‍රේඩ් එක මොන පීරියඩ් එකකින්ද ලබා දෙන්නේ. ඒ කියන්නේ ඊළඟට හම් වෙන පීරියඩ් එක කියන්නේ අවසාන අංක ටික ඔයාලට බලාගත්ත හැකි දැන් යන්නේ 868ට. එතකොට මේ විනාඩිය ගියාම ඊළඟට 869. හරි අපි බලමු මේ විනාඩිය ඉවරනාට පස්සේ මෙතනදී සිග්නල් එකක් වැටේ. ඉතින් ඒ සිග්නල් එකට අපි ට්‍රේඩ් එකක් දාලා බලමු කොහොමද මෙන්න මේකේ මේ හම්බෙන සිග්නල් වලට අපි ප්‍රොෆිට් කරන්න කියලා. මෙතනදී ස්ට්‍රැටජියක් තියෙනවා. ඉතින් මම ඩොලර් 30ක වගේ ප්‍රමාණයක් තමයි මගේ account එකට ඩිපොසිට් කරගෙන තියෙන්නේ. ඉතින් පළවෙනි එකට මම ඩොලර් 3ක වගේ ප්‍රමාණයක් දාගන්නවා. ඊට පස්සේ ඒක ලොස් වුණොත් ඊළඟ එකට මම ඩොලර් 9ක වගේ ප්‍රමාණයක් දාගන්නවා. ඊට පස්සේ ඒකත් ලොස් වුණොත් ඊළඟ එකට මම ඩොලර් 13ක වගේ ප්‍රමාණයක් දාගන්නවා. ඉතින් මේ විදිහට තමයි ස්ට්‍රැටජි එක ෆලෝ කරන්නේ. ඉතින් එතනින් එකක් හරි වින් කරපු ගමන් මගේ සම්පූර්ණ ලොස් වෙච්ච කවර් වෙලා ප්‍රොෆිට් එකක් හම් වෙනවා. ඉතින් අපි බලමු මේ ස්ට්‍රැටජි එක වැඩ කරනවද කොහොමද ඒක මේ විදිහට වැඩ කරන්න කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් මෙතනට සිග්නල් එකක් දාන්න යන්නේ. ඉතින් මේ සිග්නල් එක වැටුණාට පස්සේ අපි ඒක ට්‍රේඩ් එකක් දාලා බලමු. හරි ඔයාලට පේනවා ඇති මෙතනදී 870ට තමයි දාන්න කියලා තියෙන්නේ. දැන් යන්නේ 869 කියන අංකේ. එතකොට ඊළඟ එකට අපි දාන්න ඕනේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී පීරියඩ් එක තියෙන්නේ 870. එතකොට බයි ට්‍රේඩ් එකක් දාන්න කියලා තියෙනවා. එතකොට මේක BTC වලට අපි දාගන්න ඕනේ. ඉතින් මේ ටයිම් එක ඉවරුණ ගමන් ඊළඟට 870 නිසා අපි ඒකට බයි ට්‍රේඩ් එකක් දාගමු. මෙතෙන්දි මම පළවෙනි ට්‍රේඩ් එකට ඩොලර් 3ක වගේ ප්‍රමාණයක් දාගන්නවා. ඉතින් ඔයාලා මෙතනින් අවසානටම පීරියඩ් එක බලා ගන්න පුළුවන්. මේ විදිහට බයි කියන එක සිලෙක්ට් කරලා මෙතනින් මම ඩොලර් 3 සිලෙක්ට් කරලා මෙන්න මේ විදිහට සබ්මිට් කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට සබ්මිට් කරාට පස්සේ සක්සස්ෆුල් ට්‍රේඩින් කියලා වැටලා මෙතන ට්‍රේඩ් එකක් වැටෙනවා. ඔයාලට පොසිෂන් ඕඩර් එකේ ඒක බලා ගන්න පුළුවන්. ඉතින් මේක බයි වුණොත් මෙතනදී මට ඩොලර් 3ක වගේ ප්‍රමාණයක් ප්‍රොෆිට් එක හම් වෙනවා. ඉතින් අපි බලමු මේක බයි වෙලා වින් කරයිද කියලා. ඉතින් මේ විදිහට මේක වින් කරයිද කියලා අපිට මෙතනින් ඊළඟට බලා ගන්න පුළුවන්. මේ ගෲප් එකකටම මේ කට්ටිය මේ ටයිම් පීරියඩ් එකේ ඉරිච්ච ගමන් මේක ප්‍රොෆිට් කරාද නැන්ද කියන එක ලබා දෙනවා. හරි තවත් තප්පර 13ක වගේ ප්‍රමාණයක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ඒක ප්‍රොෆිට් කරලා තියෙනවා ඩොලර් 5.8ක වගේ ප්‍රමාණයක් මට මෙතනදී හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ ඩොලර් 3ක වගේ ප්‍රමාණයක් මම මෙතනින් ප්‍රොෆිට් කරලා තියෙනවා. ඉතින් ඊළඟ ට්‍රේඩ් එක අපි බලමු කොහොමද වැටෙන්නේ කියලා. ඒකට ට්‍රේඩ් එකක් දැම්මට පස්සේ ඒක ප්‍රොෆිට් කරනවද නැද්ද කියලා අපි බලමු. දැන් ඊළඟට 871 යන්නේ. ඊළඟට හම්බෙන සිග්නල් එක කීවෙනි පීරියඩ් එකකටද හම්බෙන්නේ කියලා බලමු. මේ දාලා තියෙන්නේ 870 කියන එක. ඔයාලට බලා ගන්න පුළුවන් තවත් සිග්නල් එකක් මේ විදිහට හම්බ වෙනවා. 872ට අපිට දාන්න කියලා තියෙන්නේ සෙල් එකක්. මෙතනදිත් මම ඩොලර් 3ක වගේ ප්‍රමාණයක් දානවා. මොකද මම අරක ප්‍රොෆිට් කරපු නිසා. මේ විදිහට මේ ටයිම් එක ඉවරුණ ගමන් ඩොලර් 3ක වගේ ප්‍රමාණයක් මම මේ ට්‍රේඩ් එකකට දාගන්නවා. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී දැන් මේකේ ටයිම් එක ඉවර වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට මම සෙල් කීන එක සිලෙක්ට් කරලා ඩොලර් 3ක ප්‍රමාණයක් මේ ට්‍රේඩ් එකටත් මෙන්න මේ විදිහට දාගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති
මම පළවෙනි ට්‍රේඩ් එක ප්‍රොෆිට් කරපු හින්දා තමයි මේ විදියට මේ ට්‍රේඩ් එකට ඩොලර් 3ක වගේ ප්‍රමාණයක් දාගත්තේ. බැරි වෙලාවත් ඒක ලොස් වුණා නම් මම මේක ට්‍රිබල් කරලා දාන්නේ. ඒ කියන්නේ 9ක ප්‍රමාණයක් දාන්න. එහෙම වුණාම මගේ අර පළවෙනි ලොස් එකත් කවර් කරගෙන තමයි ඊළඟ ප්‍රොෆිට් එකක් විදියට මට හම්බෙන්නේ. අන්න ඒකයි මම මේ ස්ට්‍රැටජි එක යූස් කරන්නේ. ඉතින් අපි බලමු මේ ස්ට්‍රැටජි එක හරහා මේක ප්‍රොෆිට් කරොත් අපි තවදුරටත් මේක කන්ටිනියු කරන. එහෙම නැත්නම් මේක ට්‍රිබල් කරලා අපි මෙතනදී ප්‍රොෆිට් එකක් යනකල් ඒක කන්ටිනියු කරනවා. තවත් තප්පර 14ක වගේ ප්‍රමාණයක් තියෙනවා. ඔයාලා බලා ගන්න පුළුවන්. හරි. ඔයාලට පේනවා ඇති මෙතනදී යූස් කරන්න කියලා තියෙනවා 3x වලින් මේක ඩබල් කරන්න කියලා තියෙනවා. මොකද මේක ලොස් එකක් ගිහිල්ලා තියෙන නිසා ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ හිස්ටරි එකට ගියොත් $2.9ක ලොස් එකක් ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙතනින් ලොස් එක ඩබල් කරන්න කියලා තියෙනවා. මේ ගෲප් එකකින්ම දාලා තියෙනවා. ඔයා දාපු ගාන 3x වලින් වැඩි කරලා ඒකේ $3ක් නම් දැන් මේ ඊළඟට $9ක් යූස් කරලා ට්‍රේඩ් එකක් දාන්න කියලා. ඉතින් අපි බලමු ඊළඟට හම්බෙන ට්‍රේඩ් එක මොන පීරියඩ් එකකටද හම්බෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති මෙතනදී 874ට අපිට දාන්න කියලා තියෙන්නේ buy එකක්. මෙතනින් ඔයාලා බලා ගන්න පුළුවන් ටයිම් එක මේ හැම දෙයක්ම පේනවා ඇති. ඒතකොට තවත් තප්පර ගානක ප්‍රමාණයක් මේක ඉවර වෙන්න තියෙනවා. ඉතින් buy ට්‍රේඩ් එකට අපි $9ක වගේ ප්‍රමාණයක් දානවා. මොකද අපි දාපු ගාන ට්‍රිබල් කරලා තමයි මෙතනින් ට්‍රේඩ් එකකට එන්ට්‍රි එකක් අරගන්න ඕනේ. හරි. මෙතනින් buy කියන එක සිලෙක්ට් කරලා මෙන්න මේ විදියට මම මෙතන 9 සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ සබ්මිට් කියන එක ලබා දෙනවා. ඉතින් මේ විදියට ලබා දුන්නාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් ට්‍රේඩ් එක සක්සස්ෆුල් වෙලා වැටෙනවා. ඉතින් මේක ප්‍රොෆිට් කරොත් බැරි වෙලාවත් මෙතනදී මට අර ලොස් වෙච්ච $3ක ප්‍රමාණයත් රිකවර් වෙලා තමයි ප්‍රොෆිට් එකක් හම්බෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මේ ස්ට්‍රැටජි එක අපිට ෆලෝ කරන්න තියෙන්නේ. ඉතින් මේක වින් කරොත් මම ඊළඟ ට්‍රේඩ් එකටත් $9ක ප්‍රමාණයක් දාන්නේ. ඊළඟට මම දාන්නේ $3ක ප්‍රමාණයක්. ඉතින් ඔයාලට පේනවා ඇති ඒ ට්‍රේඩ් එක වින් කරලා තියෙනවා $17ක වගේ ප්‍රමාණයක් මම මෙතනදී ප්‍රොෆිට් කරගෙන තියෙනවා. ඒකට සම්පූර්ණව අපි අර කලින් ලොස් වෙච්ච එකත් රිකවර් වෙලා ඔයාලට පේනවා ඇති $38ක් වෙනකල් මගේ account එක grow වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මේක ට්‍රේඩ් දාගන්නේ. ඉතින් ඊළඟට තව සිග්නල් එකක් ආවොත් අපි බලමු කොහොමද මේ විදිහට ට්‍රේඩ් කරගන්න කියලා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මේ විදිහට සාර්ථකව මේකෙන් ප්‍රොෆිට් කරගන්න පුළුවන් opportunity එකක් අපිට තියෙනවා මේ ස්ට්‍රැටජි යූස් කරලා. ඉතින් ඊළඟට අපි ට්‍රේඩ් එකක් දානවා නම් දාන්න ඕනේ $3ක වගේ ප්‍රමාණයකින්. මොකද අපි නැවතත් එතනින් ස්ටාර්ට් කරන්න ඕනේ. එකපාරක් හරි වින් කරාට පස්සේ අපේ ලොස් එක රිකවර් වෙලා නැවතත් account එකට ඇවිල්ලා තියෙන නිසා ඉතින් මේ විදිහට ඔයාලට සරලවම මේක අරහා ප්‍රොෆිට් කරගන්න පුළුවන්. ඉතින් හරි සරල ස්ට්‍රැටජි එකක් මේ ස්ට්‍රැටජි එක. ඉතින් මම හිතනවා ඔයාලට මෙතනදී මේ සිග්නල් වලට ට්‍රේඩ් කරන හැටි A to Z තේරෙන්නේ නැති කියලා. ඉතින් මොකක් හරි නොතේරෙන තැනක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඔයාලා මේ ස්ට්‍රැටජි එක සිග්නල් වලට නැතත් තනියම උනත් යූස් කරන්න පුළුවන්. මේ විදිහට ඔයාලට ලේසියෙන්ම මුදල් earn කරගන්න පුළුවන්. හරි අපි දැන් බලමු කොහොමද මෙන්න මේ site එක කරා withdrawal එකක් අරගන්න කියලා. ඊට කලින් ඔයාලට පුළුවන් මේ site එක කරා මුදල් earn කරගන්න තව option එකක් තියෙනවා. මේකේ team කියලා. මෙන්න මේකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනදී මේ referral link එක copy කරගන්න පුළුවන්. මේ link එක copy කරගෙන ඔයාලට පුළුවන් social media හරහා share කරන්න. මෙතෙන්දී ඔයාලට commission rate එක 30%ක් වෙනකල් හම්බ වෙනවා. පළවෙනි ලෙවල් එකට දෙවෙනි ලෙවල් එකට ඔයාලට 120ක් හම්බ වෙනවා. ඊට පස්සේ ලෙවල් 3 එකට ඔයාලට 10%ක් හම්බ වෙනවා. මේ විදිහට ඔයාලට සුපිරිම කමිෂන් ලෙවල් එකක් අරගන්න පුළුවන්. මෙන්න මේ referral link system එක කරා. ඒ වගේම තමයි ඔයා කාට හරි invite කරලා කවුරු හරි මේකට join වෙලා recharge එකක් $10ක වගේ ප්‍රමාණයක් කරොත් ඔයාලට එතෙන්දී එක්කෙනෙක්ට $2ක වගේ ප්‍රමාණයක් හම්බ වෙනවා. ඊට පස්සේ ඒ විදිහට 5 දෙනෙක් කරොත් $12ක් හම්බ වෙනවා. ඒ විදිහට 10 දෙනෙක් කරොත් $25ක් හම්බ වෙනවා. ඒ විදිහට 30ක් deposit කරොත් $10 ගානේ අර $80ක බෝනස් එකක් හම්බ වෙනවා. මේ විදිහට ඔයාලට ඒකේ බෝනස් එකත් බලා ගන්න පුළුවන්. මේ විදිහට 50 දෙනෙක් ඩිපොසිට් කරොත් $140ක්. මේ විදිහට 100 දෙනෙක් ඩිපොසිට් කරොත් $300ක් වගේ ලොකු amount එකක් ඔයාලට මෙතෙන්දී අරගන්න පුළුවන්. මෙන්න මේ site එක හරහා. ඉතින් හරිම සරල සයිට් එකක් වගේම ඔයාලට ලේසියෙන්ම යූස් කරන්න පුළුවන් සයිට් එකක්. මම කියලා දුන්න ස්ට්‍රැටජි එක කරා ඔයාලට මේ සයිට් එක කරා ලොකු ඉන්කම් එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ඔයාලා මේ සයිට් එක කරා මුදල් earn කරගන්න තියෙන්නේ. ඉතින් අපි බලමු ඊළඟට මේ සයිට් එකෙන් කොහොමද withdrawal එකක් අරගන්න කියලා. ඒකට ඔයාලට පුළුවන් මෙන්න මේ withdrawal කියන ඔප්ෂන් එක ක්ලික් කරගන්න. ඉතින් මේක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මෙතනට TRC20 wallet address එකක් ලබා දෙන්න තියෙනවා. මේකට මම මගේ wallet එක open කරගන්නවා. මේ විදිහට Bybit wallet එක open කරගෙන මෙතනින් මම asset කියන එකට යනවා. asset කියන එකට ගිහලා මෙතනින් ඔයාලා deposit කියන එකට ගිහලා crypto deposit කියන එක open කරගෙන මෙතන USDT කියන එක select කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් TRC20 wallet address එක මෙන්න මේ විදිහට copy කරගන්න. ඉතින් මේ විදිහට ඔයාලා wallet address එක copy කරගෙන ඔයාලට පුළුවන් මෙන්න මෙතනට මේ wallet address එක copy paste කරන්න. ඉතින් මේ විදිහට wallet address එක copy paste කරලා ඔයාලට පුළුවන් මෙන්න මේ setup කියන button එක click කරන්න. ඉතින් මේ විදිහට setup කියන එක දුන්නාට පස්සේ ඔයාලට නැවතත් withdrawal කියන එක ලබා දෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි wallet address එක setup කරගත්තට පස්සේ ඊළඟට ඔයා withdraw කරන්න යන amount එක මෙතනින් සඳහන් කරගන්න ඕනේ. ඉතින් මෙතනදී අපිට $38.2.8ක ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ විදිහට මම $2.38
38.280ක වගේ ප්‍රමාණයක් විත්ඩ්‍රෝ කරගන්න. මේ විදිහට මම මේක ටයිප් කරගත්ත පස්සේ විත්ඩ්‍රෝ ෆී එක විදිහට 1.91 ප්‍රමාණයක් කැපෙනවා. ඊට පස්සේ මෙතනට සිකියුරිටි පින් එක ඇඩ් කරගන්න ඕනේ. අපි සිකියුරිටි පින් එක account එක හදද්දිම ලබා දුන්නා. ඒ account එක හදද්දිම ලබා දුන්න සිකියුරිටි කෝඩ් එක ඔයාලා මෙතනට ලබා දෙන්න. ඉතින් අංක 6කින් තමයි ඔයාලා මේ සිකියුරිටි කෝඩ් එක හදාගන්න ඕනේ. ඉතින් මේ කෝඩ් එක ලබා දීලා ඔයාලට පුළුවන් මේක සබ්මිට් කරන්න. ඉතින් සබ්මිට් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති withdrawal success කියලා වැටලා මෙතනදී available balance එක සම්පූර්ණයෙන්ම මගේ wallet එකට withdraw වුණා. ඉතින් අපි බලමු විනාඩියක් වගේ කාලයක් ඇතුළත මේ amount එක මගේ account එකට withdraw වෙනවද කියලා. ඉතින් මේ විදිහට withdraw වුණොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ withdrawal success ද නැද්ද කියලා. ඉතින් තවත් විනාඩි 2-3ක් ඇද්දින් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ Bybit account එකට මේ විදිහට $38.28ක් වගේ ප්‍රමාණයක් withdraw වෙනවා. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට $36.36ක ප්‍රමාණයක් මගේ account එකට withdrawal එකක් විදිහට ඇවිල්ලා තිනවා. ඉතින් මේ විදිහට තමයි ඔයාලට සාර්ථකව මේ site එක කරා withdraw එකක් අරගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් විනාඩි 10ක් විතර යනකොට මෙන්න මේ විදිහට සාර්ථකව අපේ account එකට withdrawal එක ඇවිල්ලා තිනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට මේ site එක කරා withdraw කරන්න. ඉතින් මේ site එකේ මොකක් කර නොතේරෙන තැනක් තියෙනවා නම් පහලින් comment කරන්න. හැම කමෙන්ට් එකකම අපි අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවනම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලගේ නොදන්න යාළුවන්ට බලන්න පුළුවන් තරම් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මෙන්න මේ වගේ වීඩියෝ එකකින් අපි ආයෙත් හමු වෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.